කුක් විත් තරෝ YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරන් ආවේ කිසිම රසකාරකයක් පාවිච්චි නොකර රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරම හදාගන්න විදිය. ඉතින් මුලින්ම මම මේ විදියට හාල් එක රයිස් කුකර් එකේ තියාගෙන ඒකට බටර් වලින් මේස හැඳි දෙකක් ඒ වගේම රම්පේ කෑල්ලක් කරාවු නැටි කුරුඳු පොතු සහ එනසල් එක් කරගෙන තියනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මම ලුණු තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. ඒ වගේම මෙන්න මේ විදියට සිහින්න කපාගත්තු ලීක්ස්, කැරට්, ඒ වගේම චොප් කරගත්තු සුදු ලුණු සහ ඉඟුරු, ඒ වගේම සිහින්න කපාගත්තු ලොකු ලුණු ගෙඩියක් සහ කරපිංචා අවශ්‍ය කරනවා. ඉතින් මම මේ විදියට පෑන් එක ලිපේ තියාගෙන තෙල් ටිකක් දාලා ඒකට බටර් ටිකක් දාලා මේක හොඳට රත් වීගෙන එනකොට මම අර කපාගත්තු ලුණු ටික මේකට දා ගන්නවා. ඔක්කොම ලුණු ටික අපි මේකට දාගෙන මම මේක තෙලේ බැද ගන්නවා. රන්වන් පැහැයට එනකන් මම මේක තෙලේ හොඳට බැද ගන්නවා. ඉතින් මේ උගලන්ට පේනවා ඇති මම මේක තෙලේ බැද ගන්න ආකාරය. මේක අපි වැඩි කළු පාටට හැරෙන්නේ නැති වෙන විදියට රන් පාටට හැරෙන විදිහටම අපි මේක ලිපෙන් බා ගන්න ඕන. ඉතින් දැන් ඔයාලට මේ පේනවා ඇති අපේ ලුණු වල වර්ණය වෙනස් වෙලා මේක රන්වන් පැහැයට හැරෙගෙන එනවා. ඉතින් මම මේ වෙලාවේදී ලිපේ ගින්දර ඕෆ් කරලා මම මේක වෙනම භාජනයකට අරන් තියා ගන්නවා. ඊට පස්සේ මම රත් වෙච්ච තෙල්ලකට අර සුදු ලුණු සහ ඉඟුරු ටික දා ගන්නවා. ඒ ටිකත් මම වැඩි කරකර ගන්න නැතුව රන්වන් පැහැයට එනකන් හොඳින් තෙලේ බැද ගන්නවා. ඊට පස්සේ මම තෙල් එකට බිත්තර දෙකක් දාලා මේ විදියට බැදෙන්න දෙනවා. ඒක මේ විදියට බතට දාන්න අපි හදන නිසා මෙන්න මේ විදියට මම ඒක තෙලේ බැද ගන්නවා. මෙන්න මේ ආකාරයට ඔයාලට පේනවා ඇති මම මේක බිත්තර එක තෙලේ බැද ගන්නවා. ඉතින් ඊට පස්සේ මම මේ රත් වෙච්ච තෙල් එකට මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක් පමණ එකතු කරලා මේක හොඳට මිරිස් එක කර වෙන්න දෙනවා. වැඩි කළු පාට කරගන්නේ නැහැ. මේ අවස්ථාවේදී මම කපාගත්තු කැරට් ටිකක් දාලා තෙලේ හොඳට බැද ගන්නවා. ඉතින් අපි මේ මිරිස් කුඩු එක් කරන්නේ මේ බතට රසන පාටක් ගේන්න, ඒ වගේම රසය වැඩි කරගන්න. ඉතින් මම නැවතත් රත් වෙච්ච තාච්චියට බටර් ටිකක් දාගෙන මේ විදිහට බටර් ටික දිවේගෙන එනකොට මම අපි හදාගත්තු බත් ටික මේකට දාගන්නවා. මෙන්න මේ ආකාරයට මම මේ වෙලාවේදී පාවිච්චි කරලා තියෙන බාස්මති සහල්. ඔයාලට පුළුවන් මේක කීරි සම්බවලුත් හදාගන්න. ඉතින් මම පාවිච්චි කරේ බාස්මති හාල් එක. මෙන්න මේ විදිහට මම බත් එක මේ තාච්චියට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට සීනි වලින් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. සීනි එකතු කරන්නේ බතට අපිට ලස්සන පාටක් ගේනවා, ඒ වගේම රසය වැඩි කරනවා. ඊට පස්සේ මම මේ කැරට් ටික සහ ලුණු සහ බිත්තර ටික මම මේකට දාලා මෙන්න මේ විදියට කවලම් කරගන්නවා. මේ වෙලාවේදී මම ලිපේ ගින්දරත් මද ගින්නෙන් තමයි තියාගෙන ඉන්නේ. මේ විදියට මේක හොඳට කවලම් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදියට ආවට පස්සේ මම මේකට අන්තිමටම අපි අර කපාගත්තු ලීක්ස් කොළ ටික එකතු කරගන්නවා. එකතු කරගෙන මම මේක හොඳට කවලම් කරගන්නවා. ලීක්ස් එකතු කරන්නේ අපි අන්තිමට. මොකද නැත්තම් ලීක්ස් මේ රස්නෙට තැම්බෙනවා. තැම්බුණාට පස්සේ කළු පාට වෙනවා. ඒ වුණාම අපේ බත් එක අමුතු ස්මෙල් එකක් එනවා. ඉතින් ඒක අපි නැති කරගන්න අපි ලීක්ස් ටික අන්තිමට තමයි එකතු කරගන්නේ. ඉතින් මේක හොඳට මද රස්නේ ලිප තියෙන ගමන්ම මේක හොඳට කවලම් කරගන්න ඕන. මෙන්න මේ විදියට ඔයාලට පේනවා ඇති ඉතාමත් ලස්සනට මගේ බත් එක ඇවිල්ලා තියෙනවා. මේ හොඳට මේක මේ විදියට කවලම් කරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට එළවලු ටික අපි හොඳට කවලම් කරගත්තට පස්සේ මේකේ රසය මම බලලා මේකට ලුණු හැම මදි නම් මම මේකට තව ලුණු ටිකක් ඇඩ් කරගන්නවා. ඒක ඔයාලා රසය අනුව ලුණු ටික ඇඩ් කරගන්න. ඊට පස්සේ මම මේක නැවතත් හොඳට හැන්දින් කවලම් කරගන්නවා. මේ විදිහට මම මේ ලුණු දැම්මට පස්සේ මේ බත් එක නැවතත් හොඳට කවලම් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු බත් එක. මේක ඉතාමත් ලේසි හදාගන්න. මොකද ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් ඉක්මනටම හදාගන්න පුළුවන් රෙසිපි එකක්. කඩේ රසටම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අලුත් අවුරුද්දට එන ඥාතීන් සඳහා ඉතාම ඉක්මනින් මේ රයිස් එක පිළියෙල කරලා දෙන්න. ඉතින් දිගටම මේ වගේ වීඩියෝස් බලන්න අපේ නාලිකාව subscribe කරලා තියාගන්න.